අභාව ප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් W.D. අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන සෙනසුරාදා නිදහස් චතුරාශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කළා. එතුමාට ගෞරව දැක්වීමක් වශයෙන් අද සිට ශෝක සතියක්ද ක්‍රියාත්මකයි. මහජන ගෞරවය සඳහා දේහය හෙට සිට කොළඹ නිදහස් චතුරාශ්‍රය තැන්පත් කිරීමට තීරණය කර තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අද උදෑසන හෘදයාබාධයක් වැළඳීමෙන් රෝගාතුර වූ අමරදේව මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඉන් අනතුරුව අමරදේව මහතාට විශේෂ ශල්‍ය කර්මයක්ද සිදු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතා සඳහන් කළා. එතුමා අද උදෑසන 6:30ට පමණ අපගේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට පැමිණියා. එතුමාට ඒ අවස්ථාවේ දැඩි පපුවේ අමාරුවක්, මහන්සියක් සහ හුස්ම ගැනීමට අපහසු බවක් තිබුණා. එතුමා වත්තම් කරගෙන ආවේ. එතුමාට දැඩි හෘද රෝග heart attack එකක් වැළඳී තිබුණා. ඒ අනුව එතුමාව ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට භාජනය කරා. එහිදී අනාවරණය වුණා. එතුමාගේ හෘදයට රුධිර සපයන නාල තුනම, ප්‍රධාන නාල තුනම අවහිර වී ඇති බව. ප්‍රතිකාර කිරීමෙන් පසු එතුමා නැවත දැඩි සත්කාරයකට රැගෙන ආවා. නමුත් අවසානයේ එතුමාට ඊට විනාඩි 45කට විතර පසු එතුමා සාධාරණ දිනෙත් පියාගත්තා. හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සම්මානයට පාත්‍ර වූ සංගීතවේදී ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා මිය යන විට 88 වන වියේ පසු වුණා. එක්දහස් 927 වසරේ දෙසැම්බර් මාස 5 වනදා මෙලව එළිය දුටු වනක්කුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා රටම හඳුනාගත්තේ W.D. අමරදේව නමෙන්. වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී චෙල්සිනා මෙන්ඩිස් යන මව්පිය යුවලට දාව ඔහු උපත ලැබුවා. ඔහු 7 දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සායි. කුඩා ඇල්බර්ට් සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුව වඩු කාර්මික විද්‍යාලයේ වයලීනයේ නිපදවන්නෙකු හා අලුත් වැඩියා කරන්නෙකු වූ ඔහුගේම පියාම වීම සුවිශේෂී කරුණක්. කුඩා කල තම මවගේ ස්ත්‍රෝත්ත ගායනාවලට හිතුමනාපේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටි ඔහුට තම වැඩිමහල් සොහොයුරා ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ උගන්වීම පවුලෙන් ලද තවත් පිටිවහලක්. මේ ලැබියාව හේතුවෙන් ඔහුට වයස අවුරුදු 7 වන විට ජපන් ටින් වයලීනයක් සිය පියාගෙන් ත්‍යාගයක් ලෙස හිමිවනවා. සිය මූලික අධ්‍යාපනය ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් ලබන ඇල්බර්ට් ද්විතීක අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල කළුතර විද්‍යාලය සහ බලපිටිය සිද්ධාර්ථ මොරටු විද්‍යාලය යන විද්‍යාලවලින්. ඇල්බර්ට් තරුණයා සිය වෘත්තීය ජීවිතයේ සුවිශේෂී ගමන ආරම්භුවේ අශෝකමාලා චිත්‍රපටයේ සංගීතයේ මෙහි වූ මොහමඩ් ගවුස් මාස්ටර් හමුවීමෙන් පසුවයි. සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඔහුට ඉන්දියාවේ ලක්නෞ නුවර බාත්කණ්ඩේ සංගීත අධ්‍යයන ආයතනයට ඇතුළු වීමට හැකියාව ලැබෙන්නේද අශෝකමාලා චිත්‍රපටයෙන් ඇති කරගන්නා වූ දැන හැඳුනුම්කම් මතයි. දොන් ඇල්බර්ට් පෙරේරා ලෙස ඉන්දියාවට ගිය ඔහු නැවත ලංකාවට පැමිණෙන්නේ වනක්කුවඩුගේ දොන් අමරදේව ලෙසින් වන අතර අමරණීය ආත්මයක් ලද දේවයානන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබා දෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්. මල ගොතනු මන ලන්නේ සංසාර සිහිනේ. ස්වදේශික ජන සංගීතයේ සමග ඔහු ඉන්දියාවේදී හැදෑරූ සංගීතයත් ඇසුරු කොටගෙන වඩා සුකනම්‍ය වූ සංගීත බහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වූ අතර දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබඳ අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නවමානයන් අතරට අයත්. චිත්‍රපට රසකට පසුබිම් සංගීතයෙන් මෙන්ම සිය හඬ පෞරුෂයෙන් දායක වන ඔහු මෙරට සංගීතයේ අමරණීය ස්ථානයක් අත්කරගත්තා.
ඇයි යමකු කලේ ආලේ ගීතය සඳහා ගායනෙන් නර්තනෙන් හා රංගනෙන්ද දායක වීමට අමරදේවයන්ට හැකියවීමද සුවිශේෂී කඩඉමක්. පිලිපීන රමෝන් මැග්සයිසේ සම්මානය, ඉන්දියානු පද්මශ්‍රී සම්මානය සහ ශ්‍රී ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය මෙන්ම දේශමාන්‍ය සම්මාන ආදී සම්මාන රැසකින් අමරදේවයන් පිදුම් ලබා තිබෙනවා. එමෙන්ම 1967 යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ ගවුම් සලාම් නම් මාලදිවයින් ජාතික ගීය සඳහා 1972 දී බ්‍රිතාන්‍ය එලිසබෙත් මහරජනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදීන් ඔහු ජාත්‍යන්තරය තුල ලාංකේය අනන්‍යතාවය සලකුණු කර අවසන්. අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රංජන අමරදේව නමින් පුතෙකු සහ දක්ෂ ගායන ශිල්පිනියක වන සුබානි අමරදේව, ප්‍රියන්වදා අමරදේව නමින් දියණියන් දෙදෙනෙකු සිටිනවා. සසර වසනතුරු සිය නාමයසේම අමරණීය ආත්මයක් ලද හෙළයේ මහා ගාන්ධර්වයාණනි ඔබට නිවන් සුව. යලි උපදින්නට හේතු වාසනා වේවා, හේතු වාසනා